Hi, good morning. ඔයාලට කොහොමද? මම හිතනවා ඔයාලා ඔක්කොමලා හොඳින් ඇති කියලා. අද මම ඩේ ව්ලොග් එකක් කරනවා. අද ටිකක් නැගිටිද්දි පරක් වුණා මොකද මම ඊයේ රෑ 3 විතර වෙනකම් පාඩම් කරපු නිසා. මේ ඊටත් වඩා දැන් සම්මා පටන් ගන්න නිසා කොහොමත් උදේ 6ට 7ටත් මේ විදිහට හොඳටම එළියයි. මුලින්ම මම ඇඳ ඔක්කොම හදලා උෂ් එකක් දාලා මේ දැන් ඔයාලා බලනවා ඉතින් මගේ මේ චූටි කාමරය ඇතුලේ ඇඳ විතරනේ තියෙන්නේ කියලා. මේ ඔයාලට ඕන නම් කියන්න මම රූම් ටුවර් එකක් ගේන්නම්. මගේ කාමරේ එකක් වුණාට තව නිකන් ඇතුලේ තව එකක් තියෙනවා මගේ එකක් තියෙනවා. මේ ඔයාලට ඕන නම් කියන්න මම ඔයාලට රූම් ටුවර් එකක් ගේන්නම්. මේනේ මම දැන් වොෂ් එකක් දාලා ඔක්කොම ටික කරලා ඉවරලා පාඩම් කරන්න ඕනේ. Yo.
ඊට පස්සේ මම තේ බොන්න ආවා. මම එහෙම උදේට කීරි බොන ළමෙක් නෙමෙයි. ඒ හින්දා මේ අම්ම තේ හදලා තිබ්බා. මම තේ එක බිව්වා. මම උදේට එහෙම තේ බොන්නෙත් නෑ සාමාන්‍යයෙන්. සමහර දවස්වල හිතුනොත් විතරයි බොන්නේ. ඊට පස්සේ මට පොඩි ලෙඩක් තියෙනවා. කියන්නේ අහුව වැටුණ වෙලේ ඉඳන් මට ඕනේ ජනෙල් ටික හැරලා ඒ ඔක්කොම අර නිකන් ගෙට එළිය වැටෙන්න වගේ කරන්න. ඉතින් මම නැගිට්ටම අවුව වැටුනේ කොයි වෙලේද? උදේම නැගිට්ටම අවුව තිබ්බත් නැත්නම් මං ගිහිල්ලා ඕවා ඇරලා දානවා මේ ජනෙල් අනම්මන. මම ඔයාලට කලින් vlog එක කිව්වනේ අපේ ඉතු කුරුල්ලෝ ඉන්නවා කියලා. මේ මම දැන් ඔයාලට පෙන්නන්න හදන්නේ අපේ ගෙදර ඉන්න කුරුල්ලෝ. බලන්නකෝ ඒගොල්ලෝ බිත්තරක් දාලා බිත්තර එම්මඩි යාලා බිත්තර ආරයි කියන්නේ ඒවා. රකින්න එපා බිත්තර වලින් කටව වෙන්නේ ඒගොල්ලෝ එහෙම කරන්නේ. අනේ මම දන්නේ බිත්තර ගොඩාක් තියෙනවා. යාලා ඒවා කරන්නේ මම හිතන්නේ දැන් මේ බිත්තර වලුත් වැඩක් නැතුව ඇති. මම වහන්න පෙන්නන්න ඔයාලට. ආයතන මේ තියෙන සුක්කීනේ මම ඔයාලට පෙන්නන්නම් බ්ලොග් එකේ අන්තිමට අපේ ටික කොහෙන්ද කැඩුවේ කියලා. ඊට පස්සේ ඉතින් තමයි පාඩම් කරන තමයි හදන්නේ. මම නම් තේරෙන්නේ නැහැ මේ පාඩම් කරන එක කවද ඉවර වෙයිද කියලා. හැම වෙලේම පාඩම් කරන තියෙන මොනවාම හරි. ඊට පස්සේ මම මල්ලිව ගන්න ගියා. මේ ඔයාලා මට පොඩි උදව්වක් කරන්න. ඔයාලා දන්නවද CapCut එකේ සිංහල සින්දු එහෙම එක්ස්ට්‍රැක්ට් කරන්න කොහොමද කියලා? ෆෝන් එකේ නම් ඒක කරන්න පුළුවන් ස්ක්‍රීන් රෙකෝඩ් කරලා. මේ ඔයාලා කම්පියුටර් එකට දැම්මම පස්සේ මේක කරන්න බෑ. ඔයාලා කවුරුයි දන්න කෙනෙක් ඉන්නවා මට කියන්න. ඊවස් අපි දවල්ට ලසාන්‍ය හදලා කෑවා. මට ඉන්නේ හරිම සපෝටිව් නංගි කෙනෙක්. මට පාඩම් කරන්න කියලා එයා හැදුවා ඒක. මේ තව එයා සැලඩ් එකකුත් හදලා තිබ්බා. ඒක මාර රහයි. බලන්න එයා හදපු විදිහ කොහොමද හැදුවේ කියලා.
තව එකක් මේක හදද්දී එයා තමයි මේ ක්ලිප්ස් අරන් තියෙන්නේ මම මේ vlog එකට ඇඩ් කරන්න කියලා. පස්සේ ඉතින් මාත් ඇවිල්ලා ටිකක් උදා කරලා පවුන් ඉතින් මේ ඉස්සර වෙලා ඔක්කොම ටික කරානේ. මේ අපි අද එළිය තමයි කෑවේ. මොකද මේ ටිකද රස්නේ ටික අනේ යා වැඩියෙන් රස්නේ. එහෙනම් අපි තුන්දෙනා එළියේ ඉඳන් කෑවා. දැන් ඔයාලා බලන්න අම්මයි තාත්තයි කෝ කියලා. අම්මයි තාත්තයි එළියට ගිහලා හිටියේ ඒගොල්ලන්ගේ වැඩකට. අපි තුන්දෙනා තව විතරයි ගෙදර හිටියේ. තව එකක් මගේගේ මෝනෙටම ස්ටිකර් එකක් ඇඩ් කරලා තියෙනවා හිතන්නවද? එයා කිව්වා එයාගේ යාළුවෝ බලන්න එයාට ලැජ්ජයි කියලා. ඉතින් මම එයාගේ මෝනෙට ස්ටිකර් එකක් ඇඩ් කළා. අර තමයි මගේ මල්ලි මේ ඉස්කෝලේ ගිහින් මම එක්කගෙන ගියේ. එයා කාලේ වෙලලා මම එළියෙම ඉඳගෙන පාඩම් කරන්න ගත්තා. හැබැයි මේ ක්ලිප් එක නම් මම එදා ගත්ත එකක් නෙමෙයි. ඊට කලින් දවසේ ගත්ත එකක්. මොකද මට ක්ලිප් එකක් ගන්න අමතක වුණා. ඉතින් මම ස්ටඩි බ්ලොග් එකක් කරන්න හදපු ක්ලිප් ඒ කියන්නේ වීඩියෝ එකක් තමයි මම මේකට ඇටච් කරා ඊට පස්සේ. මොකද මට ක්ලිප් එකක් නැති නිසා. මට නම් තේරෙන්නේ මේ පාඩම් කරන්නේ කවද ඉවර වෙයිද කියලා. කොයි වෙලේ බලුවත් මොකක් හරි දෙයක් තියෙනවා පාඩම් කරන්න. මේ ඔයාලට එහෙමද?
ඊට පස්සේ ගොඩක් වෙලා යනකම් මම මුකුත් කරේ නැහැ. ඒ හින්දා මම vlog කරේ නැහැ. මේක තමයි මම රැට කෑවේ. ඊට පස්සේ මාර කලින් පෙන්නුවේ මම ඔයාලට පස්සේ කියන්නම් කියලා. මෙතන මේ අපි තාත්ති හිටවලා තියෙනවා. ඒකෙන් තමයි කඩාගත්තේ. දැන් අපිට 9:00 වෙලාව ඒ තාම එළියයි. එහෙනම් මම ගිහින් එන්නම්. බයි.